හොඳයි. අද අපි මේ ටියුටෝරියල් එකෙන් බලමු Drupal install කරන second method එක මොකක්ද කියලා. මම හිතනවා ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එක දැන්ටමත් බලලා ඇති කියලා. ඒකේ මම කියලා දුන්නා Drupal install කරන පළවෙනි ක්‍රමය, ඒ වගේම පරණ ක්‍රමය. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ Drupal install කරන අලුත් ක්‍රමය. මම ඒ සඳහා මුලින්ම මගේ Firefox open කරගන්නවා. මම අද මේ ඔයගොල්ලන්ට පෙන්වන්න යන ක්‍රමය තමයි දැන්ට Drupal install කරන්න තියෙන අලුත්ම ක්‍රමය. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ, මොකද මම දැන් මේ ටියුටෝරියල් කරන කාලය 2011 ජූලි මාසේ. සමහරට ඔයගොල්ලෝ මේ ටියුටෝරියල් දකින කාලය වෙනකොට ඊට වඩා තව අලුත් ක්‍රමයක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. මම දැන්ට ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ දැන්ට තියෙන අලුත්ම ක්‍රමය. දැන්ට තියෙන අලුත්ම ක්‍රමය කියලා කිව්වහම මේ ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ Drupal සමාගමෙන්මයි. මේගොල්ලන්ගේ තියෙනවා ඒගොල්ලන්ගේ commercial applications හදන තවත් කම්පැනි එකක් Acquia Drupal කියලා. මේගොල්ලෝ තමයි මේ අලුත් stack installer එක හඳුන්වා දීලා තියෙන්නේ. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ Acquia Drupal stack installer එක පාවිච්චි කරලා core Drupal කොහොමද install කරගන්නේ කියලා. ඒකට මම මේ site එකට මුලින්ම යන්න ඕනේ. www.acquia.com මේ තියෙන මං කිව්ව site එක. දැන් මේකේ අපි downloads වලට යනවා. මට ඕන කරන්නේ Acquia Drupal 7.6 කියන්නේ පරණ version එක. මේකේ මට ඕන කරන්නේ Windows. ඔයාලා Mac user කෙනෙක් නම් Mac පාවිච්චි කරන්න පුළුවන්. මම දන්නවා ලංකාවේ වැඩිපුර Mac පාවිච්චි වෙන්නේ නැහැ. tar.gs එක තියෙන Linux users ලට මම download කරනවා Dev Desktop for Windows. Download now. හොඳයි, මම දැන් මගේ Acquia Drupal stack installer එක download කරගෙන ඉවරයි. මම දැන් ඒක තියෙන තැනට යනවා. ඒක මම desktop එකට අරගන්නවා. ලේසි වෙන්න. දැන් මම මේක double click කරලා open කරනවා. run කරනවා. මම මේ step එක next කරනවා. මම ඔයගලන්ට recommend කරනවා මේගොල්ලෝ මේ check කරලා තියෙන ඒවා ඒ විදිහටම install කරන්න ඉඩ දෙන්න කියලා. මේ Xmail server එක check කරලාම තියන්න. next. මෙන්න මෙතන තියෙන්නේ overview එකක්. මේගොල්ලෝ අපේ install කරන්නේ මොනවද කියලා. මම මේක next කරනවා. license agreement එක accept කරනවා. මෙන්න මෙතන තියෙන්නේ මගේ site location එක. මෙතන තියෙන්නේ මෙන්න මේ මම install කරන්න යන software එක install වෙන location එක. මම මේවා මේ විදිහටම තියෙන දීලා next කරනවා. ඔයගොල්ලෝ කැමති නම් මෙතන browse වලින් ඒවා change කරන්න පුළුවන්. මම next කරනවා. මගේ Apache web server port එක 8082 මේක මේ විදිහට තියෙන්න දෙන්න. MySQL database port එක මේක ඒකත් ඒ විදිහටම තියෙන්න දෙන්න. next කරනවා. මගේ site එකේ name එක මම මේ site එකේ name එක මෙහෙමම තියෙන්න දෙනවා. ඔයගොල්ලෝ කැමති නම් දාන්න. මගේ username එක මම යසිත කියලා තියෙන දෙනවා. password එක මම දානවා Drupal කියලා. password එක දානවා confirm කරනවා Drupal කියලා. email එක admin@example.com next කරනවා. මෙතන අපි ඉස්සෙල්ලා settings හදපු දේවල් වල විස්තරයක් මෙතන තියෙන්නේ. MySQL Apache port එක, site name එක, username එක, email එක. මම මේක next කරා. දැන් installation එක පටන් ගන්න. මම මේ alert එක unblock කරනවා. දෙකක් ආවේ දෙකම unblock කරනවා. හොඳයි. දැන් මගේ installation එක සිද්ධ වෙලා ඉවරයි. මම ඒකින්ද දැන් finish කරනවා. මෙතන කියන්නේ මේක finish කරාම site එක launch කරන්නද කියලා. ඒක හරි. finish කරා. එන්න මේක තමයි මගේ Acquia Drupal control panel එක. දැන් මේ buttons කොළ පාට වෙලා තියෙනවා කියන්නේ දැන් මම අතෙන්දී අර finish වෙනකොට එයාට allow කරන්නේ site එක launch කරන්න දෙන්න. ඒකින්ද එයා automatically site එක launch කරා. දැන් මට site එක stop කරන්න ඕන නම් මම මෙතනින් stop කරනවා.
දැන් මගේ site එකට මම ගිහිල්ලා බලන්න ඕනේ. local host එක මගේ host name එක දෙද්ද මම මගේ site එකට යනවා. මේ බටන් එක ක්ලික් කරලා. හොඳයි. මේ තියෙන්නේ. හැබැයි මේක සම්පූර්ණ Drupal version එකක් නෙවෙයි. මේ Drupal basic version එකක්. මම මේකට core Drupal import කරගන්න ඕනේ. ඒ import කරගන්න මම Drupal ආයි download කරලා මේ Acquia Drupal stack installer එකට දාගන්න ඕනේ. ඒකයි මම මේක කිව්වේ පොඩ්ඩක් සංකීර්ණයි කියලා. ඇත්තටම කියන සංකීර්ණ නැහැ. මොකද steps ගන්න වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒකින්ද මම දැන් Drupal download කරනවා. drupal.org එකට ගිහිල්ලා download and extend. Download Drupal 7.4. Recommended releases. Zip එක. Save. හොඳයි. දැන් Drupal download වෙලා ඉවරයි. මම download වෙච්ච තැනට යනවා. zip එක දාගන්නවා desktop එකට. දැන් මම මේ zip එක extract කරගන්න ඕනේ. හොඳයි. දැන් ඒක extract වුණා. extract වෙච්ච එක ඔයගලන්ට කැමති නම් මේ නම තියෙන්න දෙන්න. මම වෙන නමක් දෙනවා මේකට. මම මේකට නම දෙනවා help buddy කියලා. help buddy කියලා නම දුන්නා. දැන් මට ඕනේ මතකයි මෙතන අපි නම වෙනස් කරාට මේක ඇතුලේ තියෙන්නේ core Drupalම තමයි. අපි මේ folder එක Acquia Drupal stack installer එකට import කරගත්තාම ඒ කියන්නේ එතන හැදෙන්නේ site එකක්. මේ Acquia Drupal stack installer එකේ තියෙන වාසිය තමයි ඕනම ගාණක් sites ඉක්මනට import කරගන්න පුළුවන් අර අපි XAMPP හෝ WAMP හරහා Drupal install කරනවට වඩා. ඒකයි මේකේ තියෙන වාසිය. දැන් මම හදන්නේ මේ Acquia Drupal dev desktop එකට site එකක් import කරගන්න. මට ඒකට මෙතනට ගිහිල්ලා more දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් settings යන්නත් පුළුවන්. මම settings යනවා. settings ගිහිල්ලා sites ආවා. sites වල import කරා. site path එකට මගේ desktop එකේ මෙන්න මේ help buddy කියන folder එක දුන්නා. subsite කියන එක මේක defaultම තියෙන දෙන්න. මෙතන database එක. අපිට ඕන නම් database dump file එකක් දාලා ඒ කියන්නේ තියෙන database එක dump file එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් create new database කරන්න පුළුවන්. මම create new database කරනවා. database name එකට කැමති database name එකක් දෙන්න. මම ඒකටත් help buddy කියලා දෙනවා. server එක local host නෙවෙයි. මම ආයිත් ඒකට දෙනවා help buddy කියලා. subdomain URL path ඒවා හැම හිස්සු තියෙන දෙන්න. මම මේක දැන් import කරනවා. ඒ කියන්නේ දැන් මෙතන මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන තියෙන help buddy කියන Drupal folder එක Acquia Drupal stack installer එකට import වෙනවා. import වුණාම ඒ කියන්නේ එතන තවත් එක site එකක් import කරා. හරි. මෙතන minimal installation එක නෙමෙයි මම standard installation එක දානවා. save කරා. language එක තෝරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති අපි XAMPP වලින් Drupal install කරනකොට මෙන්න මෙතන මේ තියෙන හැම step එකක් ගානෙම ගියා. දැන් මේ Acquia Drupal වලින් අපි install කරනකොට තියෙන එක වාසියක් තමයි මේ verify requirements කියන එකයි setup database කියන steps දෙකයි skip කරනවා. skip කරලා install profile කියන එකට එනවා.
මොකද මෙයාගේ අපි ඔයගලන්ට මතක ඇති අපි මෙතන database name එක දුන්නා. එයා ඒකින්ද database එකක් auto setup කරගන්නවා. requirements ඔක්කොම එයා verify කරගන්නවා auto. අපි දැන් මෙතන save and continue කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ install profile කියන එකට එනවා. හරි. දැන් configure site. මම ඒකට දෙනවා site name එක එහෙමම තියෙන දීලා මම site email address එකට දෙනවා help@buddy.com මේ example email එකක් maintenance account එකට username එකට මම admin කියලා දෙනවා password එක Drupal කියලා දෙනවා password එක confirm කරනවා Drupal කියන එක දාලා country Sri Lanka time zone Asia Colombo මේ check box එහෙම check කරලා තියන්න then save and continue දැන් අපේ Drupal installation එක complete ඒකින්ද මම දැන් site එක view කරන්න යනවා හරි මේ තියෙන්නේ දැන් automatically මාව admin මගේ username එක admin මාව එකෙන් log වෙලා තියෙනවා මම දැන් ඕනනම් log out වෙනවා හරි දැන්ට මම මේ browser එක minimize කරනවා minimize කරා මෙතන දැක්කද මේ මම මුලින්ම install කරපු Acquia Drupal එක install වෙන basic Drupal site එක මේ Acquia Drupal කියලා තියෙන්නේ මෙතන help buddy කියලා තියෙන්නේ මම පස්සේ install කරපු core Drupal හරි දැන් මට ඕන නම් මගේ service එක stop කරන්න පුළුවන් මෙතනින් මෙන්න මේ විදියට ඊට පස්සේ මම මේක close කරලා දානවා දැන් ඊට පස්සේ අපි ආයෙ බලමු කොහොමද service එක start කරලා Drupal site එකට යන්න කියලා ඒකට මම start වෙනවා all programs Acquia Drupal dev desktop control panel click කරා මෙන්න ආවා මේක click කරනවත් එක්කම ඉබේම site එක start වෙනවා මෙතන මට local host යනවා local host යන්න පුළුවන් මම යන්නේ help buddy කියන site එකට මතක තියාගන්න මෙතන more කියන එක click කරලා ඔයගොල්ලන්ට තවත් මේ විදියට help buddy එක වගේ තවත් sites ඔයගොල්ලන්ට import කරගන්න පුළුවන් දැන් මම help buddy කියන එකට යනවා go to my site click කරනවා දැන් දැක්කනේ මම මෙතෙන්ට ආවා මම දැන් මෙතන site එකට log වෙනවා මම username එක දුන්නේ admin password එක Drupal දැන් මම log වුණා දැන් හරි අපි Drupal install කරන්න තියෙන ක්‍රම දෙකටම Drupal install කරා දැන් ඔයගොල්ලන්ට හිතනවා ඇති කෝකද ලේසි කෝකද අමාරු කෝකද වැඩියෙන් පහසු කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඔයගොල්ලෝ කැමති විදියකට කරගෙන යන්න මතක තියාගන්න මේ දැන් කරපු ක්‍රමය තමයි අලුත් ක්‍රමය. නමුත් මේ ක්‍රමේ දැනට වෙබ් සර්වර්ස් නම් මේවට සපෝට් කරන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලන්ට මේ විදියට හදපු සයිට් එකක් www වලට ඩිප්ලොයි කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම ඩිප්ලොයි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊළඟ වීඩියෝ එකකදී මම ඒක කියලා දෙන්නම්. මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ෆෝරම් එකකට ප්‍රශ්න දාන්න එහෙම නැත්නම් මාව කන්ටැක්ට් කරගන්න එහෙනම් හැමදිනාටම ආයුබෝවන්